Hi guys, welcome back to my YouTube channel. අද මම කරන්න හිතේ මායි හබියයි. මේ වගේ හබිය. Oh my god. සාරිද? මායි හබියයි දෙන්නත් එක්ක එකතු වෙලා අපේ රටේ තියෙන කෑම වල රිවිව් එකක් තමයි ගේන්න හැදුවේ. ටේස්ට් කරලා. හරි එහෙනම් අපි බලමු මොනවද අපි ගෙනාවේ කියලා. YouTube channel එක subscribe කරලා නැති අය දැන්ම ගිහින් subscribe කරන්න. දිගටම අපිත් එක්ක ඇඳලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් අපි බලමු මොනවද අපි ගෙනාවේ කියලා. මේ තියෙන්නේ 1499 මල්ලක්ම ගත්තා. මේකේ තියෙනවා චොක්ලට් ජාති ස්නැක් තියෙනවා බිස්කට් තියෙනවා ඊට පස්සේ මොනවද අඳන්නේ ජෙලි වගේ. හරි එහෙනම් අපි බලමු මොනවද මම ගෙනාවේ කියලා. මේක මම ගන්න හදන්නේ. හරි අනේ මේ මගේ වැඩේට උදව් කරන්නකෝ. හරි එහෙනම් මේ තියෙන අපි ගෙනාව කැම ජාති ටික. හරි එහෙනම් අපි කාලා බලමු එකක්. ඔයා මුලින්ම තෝරගන්නකෝ චූටි වේඩි චූටි. මේක හොඳයි නේ. හරි. මේක තමයි මුලින්ම අපි කන්නේ. ඒකේ මිල්ක් චොකෝ එකක්. ඒ කියන්නේ මේක මිල්ක් චොකෝ එකක්. අපි එන කාලා බලමු මේක තියෙනවා පාට දෙකකින්. මේක අස්සේ බිස්කට් තියනවා කියලා තමයි තියෙන්නේ. අපි බලමු මේක බිස්කට් තියනවාද කියලා. කැබෙන්ද මේක උනේ 130යි. පිස්බරි එකේ අපි එන කඩලා බලමු. මේක මගේ අතින් දෙකට කැඩුණා ඒ වුණාට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ලස්සන නේ. අපි මුලින්ම මේක චූටි කන්න දෙමු. සෝරි. මේක අපි මෙයාගේ කාලා බලමු කාලා. ලස්සනට කන්න යන්නේ යා තේරම කෑවා. අර කටෙත් එක්ක මොනවද? ඒක රහයි. මොන වගේ රහක් දෙන්නේ? කෝපිය. මේක කෝපිය රහයි ළමයි. මුලින්ම මේ චොකලට් තාන try කරේ. ඉතින් මේක රහයි. හරි එහෙනම් අපි දෙවෙනි මේක විදිහට ඔය ගන්න බලන්න චොකලට් වර්ගයක්ම ගමුද? මෙන්න මේක තමයි කන්න. මොකක්ද ඒකේ නම? රෝලෝ. මේක රෝලෝ එකක්. මේක නම් අපි ඉස්සර චූටි කාලෙත් කනවා. ඉතින් අපි ඉතින් ගත්ත පොඩ්ඩක්. මේක උනේ රුපියල් 80යි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. මේක දෙකට කාලා බලමු. ඒ මොනවද තියෙනව ඒක අස්සේ. ඒ ස්ට්‍රෝබෙරි මොනවා හරි මගුලක් තියෙන්නේ. කාලා බලන්න. උත්තරක දක්වන්න යායකෝ. කොහොමද රස? hina වෙන්නද ඔය නිකන් කණ්ඩ 10න් 5ක් දෙන්න. ඉස්සෙල්ලා අපි 10න් ගාන දෙන්න බැරුණා කීයද? ඉස්සෙල්ලා අපි දෙන්න කාපුවාට කෝපිලා මෙන්න මේකට මම ලකුණු දෙනවා කීයද? 10න් 7ක්. මම මේකට 10න් 9ක්ම දෙනවා එච්චර රහයි මට නෑ. ඔයාට කීයද? 6යි. එයා ඒකට 6ක් දෙනවලු. මේක අහයි මේක අස්සම තියෙනවා. මම රෝස් පාට වගේ. මම මේකට දෙනවා 10න් 6ක් වැඩි රහයි. ඊළඟට මම තෝරගන්නවා මෙන්න මේක. ඊළඟට මට තේරෙන්නේ රොකෝ විත් මිල්ක්. ක්‍රොකෝ මිල්ක් විත් මිල්ක් කියලා එදින්නේ. මේක චොක්ලට් එකක්. මේක රුපියල් 150යි. හරි එහෙනම් අපි මේකත් කාලා බලමු. මිල්ක් චොකෝ. ඒ ලස්සන එකේ.
ඒක අස්සෙත් පොඩි පැකට් එකක් තියෙනවා guys. එකත් මාරු නේද? ඒකෙත් බිල්ල ගහලා තියෙන්නේ ඉතින්. මේ පෙට්ටිය හොරගම් කරොත් එහෙම මේ වෙන්නේ නැති වෙන්නේ. මේක කල්ල බලමු. wow මේක ලස්සන 3D වගේ. ඒකත් එහෙනම් කාලා බලමු චුට්ටක්. මාත් කනවා. ගඳයි යන්නේ මට හරියට. ඔයාලා හරියට දෙනවට මට හරියට. චුට්ටක් කන්න. වැඩි කන්න එපා අර වීඩියෝ වල. පෑයියා. මල යරාවේ පේන්නේ. මේක 10න් කාලේ ඉන්න වෙලාවට මේ කන්න සුපිරියි. මම දන්නේ යා. මේකට guys මන් දෙන්නේ ලකුණු 10න් දෙකක් වගේ. මොකද ඒක මට නම් සෙට් වෙන්නේ නැහැ. කොකෝ රහක් එන්නේ නැහැ මට නිකන් මහා අමුතු රහක් ඉන්නේ. ඔයාලට කීයද දෙන්නේ? මම නම් මේක 10න් 10ක් දෙනවා. ගුලියක් ආපු වෙලාවට කන්න සුපිරි. ආයෙ කොල්ලෝ ටික try කරලා බලන්න. ඔන්න ඉතින් කිව්වා මන් නම් දන්නේ නැහැ කාලම් බලන්න. ඔයා ඊළඟ එක තෝරගමු. මේ white chocolate එක. white chocolate එකක් තියෙනවා. කිරි රස කැවිලි කියලා තමයි ගහලා තියෙන්නේ. මේක අර ක්‍රිස්බරි එකේ තමයි. මේක වෙනවා. මේක රුපියල් 120ක් වුණා. දැන් මේකත් කාල් බලමු. සුදු පාටයි. white chocolate කොහොමද සුදු පාටද කළු පාටයි. මම වැඩිපුර නම් ආස නැහැ සුදු පාට ඒවට ඩාර්ක් චොක්ලට් හොඳයි. මම අර ඩාර්ක් චොක්ලට්. අම්මෝ අමුතු කිරි සුවඳක් එනවා. ඕ එක දිස්ත පාඩුත් නෑ. මොකක් ඇතයි. නිකන් නෝමල් සුදුම තමයි මොකොත් නෑ මේක අස්සේ. කොහමද? හරිනේ. එයාට සෙට් නැල්ලු. Come on, කොල්ලන්ට සෙට් නෑ මචං ඒක. ඒක හැබැයි මේ කොල්ලන්ට සෙට් නැති වුණාට මේ නිකන් හම්බුනට තරින්න අන්න. ඒකට මම ලකුණු 10න් 8ක්ම දෙනවා. ඒක රසයි මට නෑ. ඔයාට කීයක් දෙන්න පුළුවන්? 10න් 2. එයා 10න් 2 ඇලු දෙන්නේ. කාලම බලන්න ඉතින්. අපි ඊළඟ එක විදිහට මේක ගමු. මේක මම මේ වගේ තව එකක් ගෙනාවා. මේ ಜಾති දෙක නිකන් එක වගේ මේකම බ්‍රෑන්ඩ් එකේ තමයි මේ තියෙන්නේ. ඇතුලේ තියෙන ಜಾති දෙකක් තියෙන බලමු මේක තියෙනවද දන්නේ නැත්නම්. පීනට් තමයි මේක තියෙන්නේ. මේ පීනට්. මේක මොකද්ද හරි? මොකද්ද? මිල්ක් චොකෝ. මේක පීනට් තියෙන මොකද්ද ඒක කියලා දෙන්නේ? මිදිද? මිදිද කොහෙද තියෙන්නේ? ඒකත් පෙන්නන්නකෝ. හරි ඉස්සෙල්ලා මේක අල්ල බලමු. මේක වෙන්නේ guys රුපියල් 60යි. 60ට පාඩුත් නෑ වගේ පොඩ්ඩක් තියනවා. ඕ මේ වන්න සයිස් එක. පාඩු නෑ කිව්වේ ඒකයි මම. පාඩු නෑ හරිද? බලමු මේක තියනවා වගේම තියනවා. මේක ඇත්තට අතරම දෙනක් කජු තියෙනවා සුවඳයි. කමාරයි. නේද හොතර කජු දාලා තියෙනවා. හයි.
අපි එහෙනම් ඉස්සරහට කාලා බලමු. මේකට මම ලකුණු 10න් 9ක්ම දෙනවා. ඔයා කීයද? 7යි. එයාට එක සෙට් ගන්න මන් දන්නේ 7යි. මේකත් කාලා බලමු මේ જાතියම එකක් තමයි. මගේ අස්සේ තියෙන ඉදරයි දෙන වෙනස් බලමු මොනවද මේක තියෙන්නේ. මේ ඒ වගේම තමයි මේකත් 60යි වෙන්නේ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඕ මං කිව්වේ මිදි තියෙන්නේ. වියලි මිදි. මිදි තමයි මේකේ තියෙන්නේ. අපි කන් කාලා බලමු මොනවද කියලා. පහයි. ඒක නෑ වැඩියම මිදි නෑ. මට අවුලක් නෑ රහයි. මම ඒකට ලකුණු 10න් 5ක් දෙනවා. වැඩිය මිදි නෑනේ. ඔයා කීයක් දෙනවද ඒකට? 10න් 1යි. 10න් 1යි දෙන්නේ. කියන්නේ අර සෙට්ම නැද්ද කොහෙද? හරි අපි ඊළඟට බලමු මේ ස්ටික් එක. මේකේ හැමෝම කන්නාසයි කියන මම හිතනවා. මේ රුපියල් 40යි. අවුලක් නැහැ. චොකලට් ෆ්ලේවර් එකකින් තමයි අපි ගත්තේ. මේකේ තියෙනවා වැනිලා එකයි, තව මොනවද තියෙන්නේ? ස්ට්‍රෝබෙරි එක. ස්ට්‍රෝබෙරි එක දීපම මේක විතරයි ගත්තේ. කල්ලා බලමු. කැඩිලා guys. එකක් ගන්න. මේකට මම ලකුණු දෙනවා 10න් 8ක් දෙනවා. මේක මම වැනිලා එකට තමයි මම ගොඩක්ම කැමති. හොඳයි. ඔයා කියද? 6ක් දෙන්න. මෙන්න මේක. හම්බෝ ඔයාට කියන්න guys මම මේකට තමයි මේ ලෝකෙන් කැමතිම චොක්ලට් එක. මම ලොකු දේවල් කාලා නැහැ. මට මේකට මාර රහයි. මේකේ අර තියෙන අර මොකද්ද? බබල්ස් ටික තියෙන්නේ. හැප්පෙනකොට තියෙන රස නිකන් කන චොක්ලට් එක වගේ නෙමෙයි මාර රහයි. හරි එහෙනම් අපි මේකත් try කරලා බලමු. මේක වෙන්නේ රුපියල් 100යි. ඒ හැමෝම කාලා ඇතිනේ ඉතින් මාර රසයි මේ වගේ තියෙන්නේ. මේ ඔයාලට පේනක් දන්නේ බබල්ස් තියෙනවා. මේකේ බබල්ස් තියෙන චුට්ටයිනේ පොඩිනේ. මේක ලොකුම එක තමයි මාර රහයි. හොඳට මේ වෙලා තියෙනවා. මම නම් මේක 10න් 10ක් දෙනවා. මොකද මේක මම ආසම එක. ඔයා කීයක් දෙනවද? 6යි. කීයද? 6යි. හරියට අපි ඊළඟට යමු. ඔයාම ගන්නකො. බිස්කට් එකද? ඕ ටිපි ටිප් එකක් තියෙන්නේ. හරියට වයි එක අන්ලොක් කරන්න. හොඳ පේන්නේ. ඒ චුට්ටයි යන්නේ තියෙන්නේ. මේක රුපියල් 70ක් වුණා. ගානට ඉතින් සාධාරණයි චුට්ටයි. මොකද්ද මේ? ක්‍රිස්පි චිප්ස්. හොට් මොන මගුලද මෙන්න මේක. මේක එන ක්‍රන්චි ළමයි. සහයි. සෝස් දාලා දෙනවා කියලා මේක ලියලා නැහැ. ඒවා සෝස් දාලා නම් එනවා.
දැන් ආවට ඉන්නේ ඇඹුල් රහ එක්ක හලවන්න මේක බයිට් එකට මම මේකට නම් මම ලකුණු 10න් 10ක් දෙනවා. ඒක මාරාර පොඩි ඇඹුල් රහක් එක්ක එනව නේද මේ අලපෙති රහ. ඒක තමයි රසය. ඔබට පිළිවෙලට කනකො. මම අපි එකම කෑව ඇත්තට රහයි. අය අපි ඊළඟ එකට මේක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තව අස්සේ තියෙන්නේ. තව ස්නැක් එකක් තියෙනවා. හරි මේක වෙනවා රුපියල් 50ක්. කඩලම් බලන්න. ඔබට පේන්න හදන්න. ඕ. චෝප්ප වෙයි. ඔය කියන ටික වෙනවා. අනේ දෙයියනේ මේ ඇබිත්තන් ටිකක් තියෙන්නේ. මේ මහ ලොකුවට මුකුත් නෑ. ආ වැටුණා. හරි ඉතින් කවන්න කාල් බලමු. මහල් ලොකුට හක් නෑ මට. 10න් දෙකක් වගේ දෙනවා. මේ මට නම් සෙට් වෙන්නේ නෑ. ඒ රහ නෑ මට. ඔයාලට 10න් 5යි. එයා 10න් 5ක් දෙනවලු. අපි යන ඊළඟ එකට. ඊළඟට අපි මෙන්න මේක බලමු. මේක නම් අලුත් එකක්ද කුවේ. මම නම් ඊට කලින් කාලා නැහැ චූටි කාලේදීව. මේක ඉන්න මම හිතන බෝනික්කෝ වගේ જાතියක්. බලමු අර කොරියාවේ තියෙන එක මොනවද ඒවා ඒ වගේ බලමු. කැඩුවා ඒක නිකන් චෝර වෙලාද මන් දන්නේ. බලමු. ඊයා මේ මොකෙද්ද? ඒක මම හිතන්නේ දිය වෙලාද කොහෙද? පොඩි නිකන් මේ බෝනික් එක වගේ සීන් එකක් තමයි තිබිලා තියෙන්නේ. සීනිත් තියෙනවා. පාට මේ කියන්නේ එක අස් තියෙන්නේ. මේකත් හොඳයි. මේක නම් රුපියල් 100ක් වෙනවා. මම මේකට දෙනවා 10න් 4ක් වගේ දෙන්නම්. ගොඩක්ම රහ නෑ මට. මේ තියෙන අපේ අන්තිම කෑම ජාති ටික. හරි එහෙනම් අපි මේ ටිකත් කාලමු බලමු. මෙන්න මේ චොක්ලට් දෙකක් තියෙනවා guys. මිල්ක් චොකෝ දෙකක්ම තමයි තියෙන්නේ. එකම ජාතිය 60යි. මේක 60යි. මේ තමිල් පාට එක 60යි. මේක 50ක් වෙනවා. නිල් පාට එක. දෙකම එකම වෙන්නේ නැති නේද? කල්ල බලන්නකෝ. හැබැයි මේක අල්ලනකොට ගන්නවනේ චුට්ටක් ලොකුවට පොඩක් අර. නෑ මට පේන හැටියට මේක මොනවා හරි තියෙනවා. ඒක මොකවත් නෑ යන. මෙච්චර. ඒක මොකුත් නෑ. ඒක නිකම්ම චොක්ලට් එකක්. 10න් 5ක් වගේ මට දෙන්න පුළුවන්. 10න් 8යි. මෙයා මේකට 10න් 8ක් දෙනවලු. එච්චර හදාන්නේ මට නම් සෙට් වෙන්නේ නෑ. ගුලියක් කාපුලට එක සුපිරි. තමිල් පාට එක අපි එකත් කාලා බලමු. මං කියනවා මේක මොනවා හරි අස්සේ තියෙනවා. ඕ මං කිව්වා වගේම හරි. මම ඊට කලින් මේ කාලා තියෙනවා. මේ මිල්ක් චොකෝ කියලා ගැහුවට මේක මොනවා හරි තියෙනවා. ඕ මොනවද බෝල ටිකක් තියෙනවා. රහයි. මේ නම ගාව බෝල ටිකක් කන්න දෙන්න පේනවද ඔයාලට? එන්නේ ඒව තමයි මේක අස්සේ තියෙන මොනවද කියන්න නම් මම දන්නවා. රහයි. මේ දාලා තියෙනවා with crispies කියලා. ඒ කියන්නේ ක්‍රිස්පි ගතියට යන මොනවා හරි කියලා තමයි දාලා තියෙන්නේ.
මේක නම් එහෙම මුකුත් දාලා නැහැ නිකම්ම තමයි තියෙන්නේ චොක්ලට් එක. මේක පාඩු නෑ හැට රසයි. මේකට මම දෙනවා 10න් 5ක් වගේ තමයි මට නම් හරියට. ඔයාලට 10න් 6ක් දෙන්න. 10න් 6යිලු. එහෙනම් මේක බලන්න. මේක නම් කොහොමද ඉතින් කට්ටිය කාලා ඇති කියලා මම හිතනවා. මේක ඉතින් ගොඩක් ඉස්සරනේ ආවේ කවුදනේ කාලා නැත්තේ. මේක රුපියල් 70යි දැන්. පොල් මැදි කළ චොකෝ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඕ පොල් කෑලි. මේකත් දෙනා කාලම බලමු රස. අර පොල් දෙල් හිඳිනකොට එන පොල් දෙල් ගඳ එනවා නේද? අන්නේ ගඳ එනවා මට මේක. ඒකට අර ඉස්සර වගේ නෑ රහ නෑ අනේ. ඉස්සර එක නම් මාර රහයි. මේක නම් පොල් වේලිච්ච පොල් දාලා වගේ මේ රහයි. මේකට මම 10න් 3ක් දෙනවා. ඔයාලට 5ක්. මේකට 5ක් දෙනවලු. අපි ඊළඟට දැන් චොක්ලට් බෝල් බලමු. චොකනට් චොකෝනට් දම. මේක දැන් මිරනා රුපියල් 70යි. කඩලම බලමු. මේක රිස්බරි එකේ තමයි යන්නේ. ගොඩක් ඒවා කාවේ අපි මොකක්ද ඒ කියවන්න බෑ. ඔයා ඒ නම කියනකො. රිස්බරි. ඒක එන්නේ බ්‍රෑන්ඩ් එකේ ඒවා තමයි අපි ගොඩක් වැඩි ගොඩක් කෑවේ. මෙන්න එච්චරක් තියෙනවා guys. රස් බලමු. ගණන් කරලා බැලුවොත් හරියටම 1 2 3 4 5 6 7 8 9 10 11 12 18ක් තියෙනවා. ඊටු දෙක ඉදන් නෑ දැම්මේ නැත්තේ ලෝභ නිද වෙන්නේ පොඩි. මෙන්න දින නට් එක චොක්ලට් බෝල් එක. ඒක ඇතුලේ තියෙනවා ඉතින් නට් එක. මේ නට් කියන්නේ ඇන වලට එහෙම නෙමෙයි. කජු වලට. මේ අමුතු රහක් වෙනවා. චික්න රහක් වගේ. මම මේකට දෙනවා 10න් 3ක්. හරි එහෙනම් guys. අන්තිම දෙක තමයි අපි try කරන්නේ. මේ දෙක තමයි අපි කාලා බලන්නේ. මේ නම් පරණ එකක්ද කොහෙද නේද? ඔව්. ඒවට මම අද ගන්න ගිය වෙලේ මම Facebook එකේ යනකොට උඩ බලහැරි යද්දි මේක දැක්කා. පෝස්ට් එකක් දැක්කා. මේකද අලුත් එකක් කියලා මෙයා නම් කියන පරණ කියලා මම දන්නේ. නෑ? බර්බර්. බර්බන්ද මොකක්ද කියලා මෙයා කියන්නේ බර්බන්ද මොකද බර්බන් හඳ. මේක 150ක් ලේසි නෑ. අපි බලමු මේ කීයක් තියෙද කියලා. ගන්න බිස්කට් එක වගේ තමයි මේක අර්ථ ක්‍රීම් එකක් තියෙනවා. හරි guys දැන් ඉතින් අපි අන්තිම එකටත් ආවා. ඊට කලින් මේකට අපි වෝට් කරමු. මම මේකට දෙනවා 10න් 5ක් වගේ දෙනවා. මට ඒක සෙට් වෙන්නේ නැහැ. මොනනම් 10ක්. යාර 10න් මෙන්න ඉතින් අන්තිම මේක නම් කාලා ඇති ඔයාලා. මේක රුපියල් 70යි වුණේ. පොඩි ගාණක් වෙන්නේ ඉතින් මෙච්චර එකක් අවුලක් නැහැ. So milk sodas choco කියලා තමයි ගහලා තියෙන්නේ. මේ නිකන් බිස්කට් එකක් ගන්න. යාර කහ පාට මේ වගේ අර මෙන්න තෑගි දෙන බිස්කට් වල මේ වගේ කහ පාට එකක් තියෙන. ඒකෙම චොක්ලට් එක මේක. 10න් 3ක් වගේ තමයි දෙන්නේ. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ vlog එකකින් හම්බෙමු.